ඔයාගේ අතේම තියෙන ෆෝන් එකෙන් AI කාටුන් වීඩියෝ එකක් හදමුද? හරි ඉතින් ඔයාලා දකිනවා ඇති මේ දවස්වල මෙන්න මේ වගේ AI වීඩියෝස් ඉතාම වේගයෙන් වෛරල් වෙනවා. ඉතින් මේකට හේතුව තමයි එකක් මේක ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මිනිස්සු ගොඩක් කැමති ෂෝට් වීඩියෝස් බලන්න. අනිත් එක තමයි මේ වීඩියෝස් හරිම ෆැන්ටස්ටික්. ඉතින් මිනිස්සු හරිම කැමති ෆනි වීඩියෝස් බලන්න. ඉතින් ඔයා හිතනවා ඇති මට AI වීඩියෝ එකක් හදන්න ඩෙස්ක්ටොප් එකක් ඕනේ, ලැප්ටොප් එකක් ඕනේ. ඉතින් එහෙම නෑ. ඔයාගේ අතේම තියෙන ෆෝන් එකෙන් පුළුවන් ඔයාට AI කාටුන් වීඩියෝ එකක් හදාගන්න. ඉතින් මම අද මේ වීඩියෝෙන් කියලා දෙනවා ඔයාට කොහොමද එහෙම කාටුන් වීඩියෝ එකක් ඔයාගේ අතේම තියෙන ෆෝන් එකෙන් හදාගන්නේ කියලා. ඉතින් ඔයාට විනාඩි 5කටත් වඩා අඩු කාලෙකින් මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් වැඩි කතාවක් නෑ. channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගන්න. ඉතින් වීඩියෝ එකට like එකක් දාගෙන අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයා මුලින්ම වගේ ChatGPT app එක මෙන්න මේ විදිහට open කරගන්න. හරි ඉතින් ChatGPT app එක open වුණාන් පස්සේ අපිට මෙතනින් පල්ලෙන් බලා ගන්න පුළුවන් search bar එකක් තියෙනවා. ඉතින් මෙතනින් මම මෙන්න මේ කියන විදිහට ඔයාලා type කරගන්න. හරි ඉතින් මම මෙතනදී ChatGPT එකට මේ විදිහට type කරලා ඇව්වේ මට වඳුරකුයි පූසකුයි පාරක් දිගේ hina වෙවි යන වීඩියෝ එකකට අදාළ prompt එක දෙන්න කියලා. හරි ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ChatGPT එකට සිංහලෙන් දෙන්න පුළුවන් මේ විදිහට. ඉතින් සිංහලෙන් මේ විදිහට ChatGPT එකට දුන්නා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ChatGPT එකට සිංහල අපිට වඩා ඒ කියන්නේ හොඳට තේරෙනවා. ඉතින් මම ඒ විදිහට දුන්නාන් පස්සේ අපිට මෙතනින් පල්ලෙන් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙයා prompt එක දීලා තියෙනවා. ඉතින් මේ prompt කියලා තියෙන්නේ මේක. ඉතින් අපි දැන් මේක copy කරගන්න ඕනේ. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් prompt එක මේ විදිහට copy කරගත්තා. ඉතින් මෙතන උඩ තියෙනවා copy කියලා ඉගෙන. ඒකට මම මේ විදිහට එකපාරට touch කරගන්නවා. හරි අපි දැන් මේක copy කරගත්තා. දැන් ඔයාලා ChatGPT app එකෙන් back වෙන්න මෙන්න මේ විදිහට. ChatGPT app එකෙන් back වුණාන් පස්සේ ඔයාලා යන්න ඔයාලා Google Chrome එකට. ඉතින් මේකදී ඔයාලා පාවිච්චි කරන වෙන web browser එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම නම් මෙතනදී පාවිච්චි කරන්නේ මගේ Google Chrome එක. හරි ඉතින් මම මේ විදිහට මගේ Google Chrome එක open කරගන්නවා. open කරගත්තාන් පස්සේ අපිට මෙතනින් උඩින් බලා ගන්න පුළුවන් search bar එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා search කරගන්න Gemini Flow කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට Gemini Flow එක ගැන කලින් වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් ඒ වීඩියෝ එකත් ගිහින් බලන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මෙතනදී මෙන්න මේ Flow කියන link එක උඩ එකපාරක් මේ විදිහට touch කරගන්නවා. ඉතින් touch කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් create with flow කියලා option එකක්. කියන්නේ අපි මේකට මේ විදිහට එකපාරට දැන් touch කරගන්න ඕනේ. හරි ඉතින් ඒකට එකපාරට touch කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පල්ලෙහින් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා new project කියලා option එකක්. ඉතින් මම ඒකටත් මෙන්න මේ විදිහට එකපාරට touch කරගන්නවා. හරි ඉතින් new project උඩ touch කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් අයත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කියන්න ඕන දෙයක් තමයි මේ Gemini Flow එකට log වෙන්න නම් අපිට අවුරුදු 18ට වැඩි account එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට අවුරුදු 18ට වැඩි Gmail account එකක් තියෙන්න ඕනේ. හරි ඉතින් මම මේකේ මෙන්න මේ search bar එකට එකපාරක් touch කරගෙන අපි අර කලින් ChatGPT එකෙන් copy කරගත්ත prompt එක ඉතින් ඒක මෙන්න මෙතන මේ විදිහට paste කරගන්න ඕනේ. paste කරගත්තාන් පස්සේ අපිට මෙතනින් video කියලා option එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේකට එකපාරක් මේ විදිහට touch කරගන්න. touch කරගෙන ඔයාලට ඕන නම් තියෙන මෙතන image සහ video. ඉතින් මෙතනදී අපිට ඔයා image එකක් හදන්න නම් එහෙම නැත්නම් අපි දැන් වීඩියෝ ගන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකක් හදන්න ඉතින් මම මේක වීඩියෝ size එකෙම තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් YouTube size එක නම් මෙහෙම, TikTok size එක නම් මේ අනිත් පැත්ත. ඉතින් ඔයා TikTok size එක කියන්නේ YouTube short video type එකම තමයි. ඉතින් මම ඒ හින්දා ඒකත් ඒ විදිහටම තියෙනවා. තියලා අපි දැන් මෙතනින් අපි අර කලින් copy කරගත්ත prompt එක මේකට මේ විදිහට ලබා දෙමු. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර prompt එක දුන්නාන් පස්සේ අපිට අවශ්‍ය කරන වීඩියෝස් මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි මෙතන එකවර වීඩියෝ දෙකක්ම ජෙනරේට් කරගැනීමේ හැකියාව මේකෙදි තියෙනවා. ඉතින් එහෙනම් අපි මේක ප්ලේ කරලා බලමු කොහොමද මේ වීඩියෝ එකක් හැදිලා තියෙන්නේ කියලා. හරි ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක උඩ එකපාර මෙන්න මේ විදිහට ටච් කරගන්න. ටච් කරගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් පල්ලයට ඊතලයක් තියෙන අයිකන් එක. ඉතින් ඒක උඩ මේ විදිහට එකපාර ටච් කරගන්න. ඉතින් ටච් කරගත්තාන් පස්සේ අපිට මෙතනින් දෙවෙනියට බලා ගන්න පුළුවන් ඔරිජිනල් සයිස් කියලා 720 p කියලා ඔප්ෂන් එකක් තියෙන. ඒක උඩ එකපාර මෙන්න මේ විදිහට ටච් කරගන්න. හරි දැන් ඒක උඩ ටච් කරගත්තාම පස්සේ ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න එනවා. ඉතින් මම මේක කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මට ඩවුන්ලෝඩ් again කියලා එනවා. ඉතින් මේ විදිහට මම ඩවුන්ලෝඩ් again දුන්නා පස්සේ අපිට උඩින් බලා ගන්න පුළුවන් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා නොටිෆිකේෂන් එකකුත් ආවා. හරි ඉතින් ওই විදිහට තමයි අපිට ඕන කරන AI කාටුන් වීඩියෝ එකක් අපේ අතේ තියෙන ෆෝන් එකෙන්ම හදාගන්නේ.
හරි ඉතින් ඔයාලා දකින්න නැති වීඩියෝ එකේ අවසානටම අපි හිතපු විදිහටම AI වීඩියෝ කාටුන් එකක් ජෙනරේට් වුණා. ඉතින් මම හිතනවා ඔයත් මම මේ කියන ස්ටෙප් ටික හරියටම ෆලෝ කරා නම් ඔයාලත් මේ වෙදී AI වීඩියෝ කාටුන් එකක් ජෙනරේට් වෙලා ඇති කියලා. ඉතින් මේකේ අපිට තියෙන තව වාසියක් තමයි අපිට මේ වගේ කාටුන්ස් ගොඩක් හදලා YouTube අප්ලෝඩ් කරලා අපිට සල්ලි හොයන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මේ කාටුන් සම්පූර්ණයෙන්ම AI නිසා මේවට කොපිරයිට් වැටෙන්න තියෙන ප්‍රශ්නෙත් අඩුයි. ඒ කියන්නේ අපිට මේ වීඩියෝස් YouTube එකට දැම්මට අපිට කොපිරයිට් වැදෙන්නේ නැතිම තරම් තමයි. ඉතින් අද වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මම මුලදී කිව්වා වගේ SLSign YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වැඩකින් ආයෙ දවසක හම්බ වෙමු.